ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාව. ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්න දේවල් හැදෙන්නේ කොහොමද? මේ තීරණ ගන්නේ කවුද? හොඳයි අද අපි මේ ගැන හරියටම දැනගමු. කවදා හරි හිතලා තියනවද අපි ඉස්කෝලේදී ඉගෙන ගන්න ඕන විෂයන් මොනවද? ඒ පාඩම් කොහොමද තීරණය වෙන්නේ? ඇත්තටම කවුද මේ තීරණය ගන්න කියලා? අපි බලමු මේ සම්පූර්ණ ක්‍රියාවලිය දිහා ටිකක් ගැඹුරින්. මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි මේ විෂය මාලාව කියන්නේ නිකම්ම විෂයන් ටිකක් එකතු කරලා හදන දෙයක් නෙවෙයි. නැහැ. මේක ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒක නිශ්චිත ඉලක්ක හිතේ තියාගෙන හරිම සැලකිල්ලෙන් හදපු ජාතික මට්ටමේ සැලැස්මක්. ඉතින් මේ ජාතික සැලැස්ම සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන ප්‍රධාන කුළුණු හතරක් උඩ. අපේ මුළු අධ්‍යාපන පද්ධතියම ස්වභාවය තීරණය කරන්නේ මේ කුළුණු හතර තමයි. අපි බලමු මේ මොනවද කියලා. පළවෙනි කුළුණ තමයි මේකේ තියෙන මධ්‍යගත පාලනය. ඒ කියන්නේ මේකේ ප්‍රධාන වගකීම තියෙන්නේ එකම ආයතනයකට. ඒ තමයි ජාතික අධ්‍යාපන ආයතනය. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න විදියට NIE එක. මුළු ක්‍රියාවලියම මෙහෙවන්නේ එයාලා තමයි. දෙවෙනි එක තමයි මේක නිකම්ම දැනුමගෙන විතරක් නෙවෙයි. ඒ කියන්නේ පොතේ තියෙන දේ කටපාඩම් කරන්න එක නෙමෙයි මෙතන ප්‍රධාන දේ. මේක නිපුණතා පාදක පද්ධතියක්. ඒ කියන්නේ දැනුම කුසලතා සහ ආකල්ප කියන තුනම දරුවෙක්ට ලබා දෙන එක තමයි ඉලක්කය. තුන්වෙනි කුළුණෙන් කරන්නේ මේ විෂය මාලාව පරණ වෙන්න දෙන්නේ නැති එක. ඒ කියන්නේ ලෝකය වෙනස් වෙනකොට ඒකට ගැළපෙන අධ්‍යාපනයත් වෙනස් වෙන්න ඕනේනේ. ඉතින් ඒ නිසා මේක නිතරම අලුත් වෙන චක්‍රයක් විදියටයි නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ඒටුදු මේ චක්‍රය කොච්චර කාලයකට සැරයක් වෙනවද? සාමාන්‍යයෙන් හැම අවුරුදු 8කටම සැරයක් වෙනස් වෙන ලෝකෙට ගැළපෙන්න මේ විෂය මාලාව ලොකු ප්‍රතිසංස්කරණයකට ලක් වෙනවා. හතරවෙනි සහ අන්තිම කුළුණ තමයි ප්‍රතිපත්තිවලට අනුකූල වීම. ඒ කියන්නේ මේ විෂය නිර්දේශ හදන්නේ හිතුමතේට නෙවෙයි. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව එමත් නැත්නම් NEC එකෙන් දෙන රටේ ලොකු අධ්‍යාපනික ඉලක්ක තියෙනවනේ. අන්න ඒ රාමුව ඇතුලේ ඉඳගෙන තමයි මේ හැමදේම හදන්නේ. හරි. එන අපි දැන් දන්නවා මේකේ තියෙන මූලික කුළුණු හතර. ඊළඟට බලමු මේ මූලධර්ම පාවිච්චි කරලා අදහසක් විදිහට පටන් අරගෙන පන්ති කාමරයට එනකම්ම විෂය මාලාවක් හැදෙන්නේ මොන පියවරවල් ටික අනුගමනය කරලාද කියලා. මේක නිකම්ම කරන දෙයක් නෙවෙයි. මේක හරියටම පිළිවෙලකට විද්‍යාත්මක පියවර 7ක් අනුගමනය කරලා කරන ක්‍රමානුකූල ගමනක්. ඉතින් මේ ගමන පටන් ගන්නෙ ගැඹුරු පර්යේෂණයකින්. සමාජයට රටට ඇත්තදම අවශ්‍ය මොනවද කියලා ගුරුවරු දෙමව්පියෝ කර්මාන්ත ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ වගේ අයගෙන් අදහස් ගන්නවා. ඊට පස්සේ අරමුණු හදාගෙන විෂය කරුණු සංවිධානය කරලා අන්තිමටම තමයි රට පුරාම ක්‍රියාත්මක කරන්නේ. ඊට පස්සෙත් නිරන්තරයෙන්ම බලනවා අඩුපාඩු තියෙනවද කියලා. මෙතනදී හතරවෙනි පියවර හරිම වැදගත්. මොකද පන්ති කාමරයට අවශ්‍යම කරන දේවල් හැදෙන්නේ මෙතනදී. ඒ කියන්නේ විෂය නිර්දේශය, ගුරුවරුන්ට උගන්වන්න උදව් වෙන ගුරු මාර්ගෝපදේශ සහ ළමයි පාවිච්චි කරන පෙළපොත් කියන ඔක්කොම. මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා මේක කොච්චර සැලසුම් සහගතව කරනවද කියන එක. මුලින්ම තෝරගත්ත ඉස්කෝල කීපයක පොඩියට අත්හදා බලනවා. එතනදී තියෙන ප්‍රශ්න හඳුනගෙන ඒවට විසඳුම් හොයලා ඊට පස්සේ තමයි ගුරුවරුන්ටත් අවශ්‍ය පුහුණුව දීලා රට පුරාම ක්‍රියාත්මක කරන්නේ. හොඳයි. දැන් අපි මේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන වැදගත්ම අන්තිම කාරණේට යමු. මේක තේරුම් ගන්න එක හරිම වැදගත්. ඒ තමයි මේ පද්ධතිය එක තැන නතර වෙලා තියෙන දෙයක් නෙවෙයි. මේක හරියට පණ තියෙන දෙයක් වගේ. සැබෑ ලෝකේ ප්‍රතිඵල දිහා බලලා අඩුපාඩු හදාගෙන නිරන්තරයෙන්ම යාවත්කාලීන වෙමින් තමයි මේ ක්‍රියාවලිය ඉදිරියට යන්නේ. ඉතින් ඇයි මේක මෙච්චර වැදගත්? මොකද මේ විදිහට නිතරම අලුත් වෙන්න නිසා තමයි අපේ අධ්‍යාපන පද්ධතියට පුරවන් වෙන්නේ අලුත් අභියෝගවලට සහ අවස්ථාවන්ට මුහුණ දෙන්න. හැම නව પરම්පරාවකටම අදාළ වෙන අධ්‍යාපනයක් ලබා දෙන එක තමයි මෙතන අරමුණ. ඉතින් මේ හැමදේම එක්ක අභිහිතේ එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ලෝකය දිගින් දිගටම වේගයෙන් වෙනස් වෙනකොට අනාගත ලෝකෙට ගැලපෙන්න අපේ අධ්‍යාපන ගමනේ මීළඟ පියවර, මීළඟ පරිණාමය මොකක් වෙන්න ඕනේද?